ආයිබෝවන් බොන්ෂුර් අපි අද වීඩියෝ එක ඔයගලන්ට පෙන්වන්න යන්නේ පැරිසිය බයිසිකල් ගැන පාපැදි ගැන. ලෝකෙ වැඩිම බයිසිකල් වලට ප්‍රසිද්ධ නෙදර්ලන්තේ ඇම්ස්ටර්ඩම් නගරේ. ඊට පස්සේ ඩෙන්මාර්කෙත් ප්‍රසිද්ධයි. පැරිසියෙත් බයිසිකල් වලින් මිනිස්සු ගොඩක් යනවා. පැරිසියත් ටිකක් ප්‍රසිද්ධයි. පැරිසිය අර අනිත් රටවල් වලට සාපේක්ෂව ටිකක් පිටිපස්සෙන් ඉන්නේ බයිසිකල් මේ පාපැදි වලට. ඉතින් ඒ පරක්කු වෙච්ච එක ඒ අනිත් රටවල් වලට සාපේක්ෂව යුරෝපයේ ඇම්ස්ටර්ඩම් වලට සාපේක්ෂව තියෙන ප්‍රමාදය අල්ලගන්න දැන් පැරිසියේ අවුරුදු කීපයක් විතර තිස්සේ විශාල වශයෙන් බයිසිකල් වලින් යන්න මිනිස්සු උනන්දු කරනවා. ඒ කියන්නේ බයිසිකල් වලින් පාපැදි වලින් මිනිස්සු පාපැදි වලට හුරු කරන්න විශාල වැඩ කොටසක් පැරිසිය විසින් කරනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය යටිතල පාසුකම් හදලා තියෙනවා. දැන් මෙතන තියෙන වගේ මේ බයිසිකල් වලට වෙන් කරපු මන්තිරු දෙකක් මේ යන්න එන්න මන්තිරු දෙකක් වෙන් කරලා තියෙනවා. මේ මන්තිරු දෙකේ වාහන වලට යන්න තහනම්. එතකොට බයිසිකල් වලට පාපැදි වලට ආරක්ෂිතව මේ පාරේ යන්න පුළුවන්. පැරිසියේ පුරාම පැරිසියේ තියෙන හැම පාරකම බයිසිකල් වලට යන්න මේ වගේ පාරවල් හදලා තියෙනවා. මන්තිරු හදලා තියෙනවා. ඒ මන්තිරු නැති තැන් වල බස් එක යන පාරේ බස් එකට වෙන් කරපු පාරේ බයිසිකල් වලට යන්න පුළුවන්. බස් එකටයි බයිසිකලයටයි යන්න පුළුවන්. මන්තිරු නැති පාරේ. දැන් මෙතන මන්තිරුවේ මෙතන බස් එකට යන්න බෑ බයිසිකල් වලට විතරයි යන්න පුළුවන්. බයිසිකල් අපිට ගන්න පුළුවන් හයර් එකට දවසට පැයකට ගන්න පුළුවන් පැය කීපයකට ගන්න පුළුවන් දවසට ගන්න පුළුවන් සතියකට ගන්න පුළුවන් ඕන මාසයකට ගන්න පුළුවන් අවුරුද්දකට ගන්න පුළුවන්. ඒ වගේ මේ තැන් වල හැමතැනම හයි කරලා තියෙනවා බයිසිකල් නගර සභාවෙන් ඒව හදලා තියෙන්නේ. බයිසිකල් අපිට හයර් එකට ගන්න පුළුවන් තැන් හදලා තියෙනවා. අපිට ක්‍රෙඩිට් කාඩ් එක දීලා එහෙම නැත්නම් මාසෙක අවුරුද්දක අර දායක ගාස්තු ගෙවලා කාඩ් එකක් අරගෙන මේ බයිසිකල් ඕන තැනකින් ගන්න පුළුවන්. අපි තව ටිකකින් ගිහලා බලමු එතන මේ බයිසිකල් කොහොමද වැඩ කරන්නේ කියලා. ඒක එතනින් බයිසිකලයක් ගත්තම අපිට ඕනම තැනක ඇවිදලා අපිට එතන ඊළඟට හම්බ වෙන මේ වගේ බයිසිකල් නවත්තන තැනකින් මේ බයිසිකලේ තියලා යන්න පුළුවන්. පළවෙනි විනාඩි 30 සාමාන්‍ය නිකන්. පළවෙනි 30 විනාඩි 30 ඇතුළත බයිසිකලේ ගත්තොත් අපිට බයිසිකල අරගෙන වෙන තැනක තියලා යන්න පුළුවන්. මේ බයිසිකලේ නිකන් පළවෙනි විනාඩි 30 මේ බයිසිකල් නවත්තන්නත් හදලා තියෙනවා පාකින්. මේ වගේ අපි යන බයිසිකලේ ගිහලා ඕන තරක නවත්තලා යන්න මේ බයිසිකල් හදන්න තැන් වෙලා හයි කරලා තියෙනවා බාර් යකඩ බාර් හිටවල බයිසිකලේ ආරක්ෂිතව හදලා යන්න. පොම්ප හයි කරලා තියෙනවා සමහර තැන් වල. දැන් වැඩ කරන තැන් වල මම වැඩ කරන තැන මෙහෙම බයිසිකලෙන් යන නිසා ඒගොල්ලන්ට හම්බ වෙන පොඩි අවුරුද්ද අන්තිමට පොඩි ගානකුත් හම්බ වෙනවා බයිසිකලෙන් යන නිසා. ඉතින් ඔන්න පැරිසියේ බයිසිකල් ගැන කතා කරද්දී මම යන්නේ අද බයිසිකල් එකක් අරගන්න පැරිසියේ තියෙන මේ තියෙන බයිසිකල් ස්ටේෂන් එකක්. මේ තියෙන බයිසිකල් මේ වෙනකොට මේ යුනිට් එකට ප්ලග් කරලා තියෙන්නේ බැටරි එක charge වෙන්න. ඉතින් අපිට මේ charging එක full වෙලා තියෙනවා නම් මෙතනට අපේ කාඩ් එක අපි ළඟ තියෙන කාඩ් එක ස්කෑන් කරලා මේ බයිසිකල් එක අරගෙන යන්න පුළුවන්. ඉතින් මම පෙන්නන්නම් මගේ කාඩ් එක ඔයගොල්ලන්ට. මේ තියෙන්නේ මගේ කාඩ් එක. මේ කාඩ් එක තමයි මෙහි කෝච්චියට මෙට්‍රෝ එකට බස් එකට සහ මේ වගේ බයිසිකල් කියන ඕනම එකකට පාවිච්චි කරන්න පුළුවන් කාඩ් එක. මේක මම මාසෙකට ගාස්තුව ගෙවලා අරගෙන තියෙන්නේ. ඉතින් මට ගමනක් යන්න අවශ්‍ය නම් කරන්න තියෙන්නේ මේ බැටරිය මේක බයිසිකල් එක charge වෙලා නම් තියෙන්නේ. මෙතනින් ස්විච් එක ඔන් කරගත්තාම බයිසිකල් එකේ ස්විච් එක ඔන් වෙනවා. ඊට පස්සේ මේ කාඩ් එක මෙතෙන්ට තියලා ස්කෑන් කරගත්තට පස්සේ බයිසිකල් එක අපිට අරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ පළවෙනි වතාවට නම් මේ වගේ බයිසිකල් එකක් පාවිච්චි කරන්න සූදානම් වෙන්නේ මෙන්න මෙතන තියෙනවා මේ යුනිට් එක මේ තියෙන්නේ මේ බයිසිකල් සිස්ටම් එක වැඩ කරන්න හදපු කම්පැනි එකෙන් ඉන්ස්ටෝල් කරලා තියෙන යුනිට් එකක්. මේකේ පුළුවන් අපිට අපේ මේ ටච් ස්ක්‍රීන් එකක් තියෙන්නේ. මේකට පුළුවන් ගිහිල්ලා අපිට පළවෙනි වතාවට නම් ගන්නෙ අපිට මේ කම්පැනි එකත් එක්ක ඇග්‍රීමන්ට් එකක් සයින් කරලා account එකක් ක්‍රියේට් කරගන්න. ඉතින් මෙතනින් පුළුවන් අපිට account එක ක්‍රියේට් කරගන්න ඒ අපිට අවශ්‍ය කරන විදිය මාසිකවද නැත්නම් සතියකටද නැත්නම් එක ටුවර් එකකටද කියන එක මෙතන සම්පූර්ණ විස්තරය තියෙනවා. අපි ඒ ගැන අපිට අවශ්‍ය විදියට අපිට account එක ක්‍රියේට් කරගත්තට පස්සේ මේ හරහා ඊට පස්සේ අපිට ඒගොල්ලෝ කියනවා අපිට අපේ ඇග්‍රීමන්ට් එකට අවශ්‍ය ගාස්තුව ගෙවන්න කියලා. ඒ සඳහා අපිට පුළුවන් මෙතනින් ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරලා අපේ ළඟ තියෙන
අපේ බැංකු ගිණුමක් එක තියෙන මෙන්න මේ වගේ ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරලා මෙතෙන්ට ඉන්සර්ට් කරලා හරි එහෙම නැත්නම් මෙතනින් ස්කෑන් කරලා හරි නැත්නම් මෙතෙන්ට ස්කෑන් කරලා හරි අපේ අවශ්‍ය පේමන්ට් එක කරලා අපේ account එක ක්‍රියේට් කරගන්න. ඊට පස්සේ පුළුවන් අපිට අවශ්‍ය කරන ඕනෑම මොහොතක අපේ account එක හදාගත්තට පස්සේ අපිට අවශ්‍ය කරන ඕනෑම මොහොතක මේ වගේ point එකකට අවිල්ලා මේ bicycle නතර කරලා තියෙන point එකකට අවිල්ලා අපේ ගමන යන්න පුළුවන් විදිහට bicycle එක අරගන්න. ඉතින් මේ වගේ points හැම තැනකම වගේ සාමාන්‍ය මීටර 200ට 300ට 500ට වගේ එක එක තැන් වලට ඕන තැනක install කරලා තිනවා. අපි ගත්ත bicycle එක මෙතනින් අරගෙන අපේ ගමන ගිහිල්ලා අපිට ළඟම තියෙන ස්ටේෂන් එකේ නවත්තලා යන්න පුළුවන්. ආපහු මෙතෙන්ට එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කොහොම තමයි පැරිසියේ බයිසිකල් චාරිකාව ක්‍රියාත්මක වෙන්නේ. මිනිස්සු බයිසිකලෙන් යන්න උනන්දු කරවන්න, දිරිගන්වන්න ආණ්ඩුවෙන් මේ බයිසිකලයක් ගත්තොත් මුදල් ආධාරයකුත් හම්බ වෙනවා. මම මේ බයිසිකලය ගත්තේ යුරෝ 1500කට. මේක ඉලෙක්ට්‍රික් බයිසිකලයක්. මේ බයිසිකලය ගත්තම මට ආණ්ඩුවෙන් හම්බ වුණා යුරෝ 450ක්. ඒ කියන්නේ 1500 බයිසිකලේ මට උනේ යුරෝ 1050යි. මේක ඉලෙක්ට්‍රික් බයිසිකලයක් කිව්වට අර මෝටර් සයිකලයක් එහෙම නැත්නම් ස්කූටරයක් වගේ ගියර් එක දැම්මම මේ බයිසිකලේ යන්නේ නැහැ. මේ බයිසිකලේ යන්න මේ ස්විච් එක ඔන් කරලා බයිසිකලේ පදින්න ඕන. බයිසිකලේ පදිනකොට තමයි මේ බයිසිකලේ මේ ඉලෙක්ට්‍රික් කොටස වැඩ කරන්නේ. මේකේ තියෙන වාසිය තමයි කන්දක් නගින වෙලාවට එහෙම නැත්නම් මාන්සි වෙච්ච වෙලාවට මේ ස්විච් එක ඔන් කරාම අපිට මේක පදින්න පහසුයි. මේක හෙල්මට් එක නීතියෙන් මේක අනිවාර්ය කරලා නැහැ. ඒ වුණාට උපදෙස් දීලා තියෙනවා බයිසිකල් යනකොට මේ වගේ හෙල්මට් එකක් දාන්න කියලා. බලන්න මේ බයිසිකල් යන අය බොහෝ අය හෙල්මට් දාගෙන යනවා. මේක අනිවාර්ය නැහැ නීතියෙන්. පොලිසියෙන් අල්ලන්නේ නැහැ මේක නැති වුණා කියලා. ඒ වුණාට ඉතින් වැටුනොත් හෙල්මට් එක තිබුණොත් හොඳයි. නැත්නම් ඔළුව ගාලේ කොහේ හරි කොන්ක්‍රීට් එකක වැදිලා නිකන් තුවාල වෙන්න පුළුවන්. ඊළඟට මේ තව එකක් තියෙනවා මේ හැන්දෑවට යනකොට අනිත් වාහන වලට පේන්න මේක ඇඳගෙන යන්න. මේකත් අනිවාර්ය නැහැ. මේක අනිවාර්ය නැහැ. මේක උපදෙස් දීලා තියෙනවා මේක දාගෙන යන්න කියලා රැයට බයිසිකලේ පදිනකොට. මොකද අනිත් වාහන වලට ඒක පේනවා. අනිත් වාහන කාර්යයන්ට මේ බයිසිකලයක් යනවා කියලා පේනව නැත්නම් කරුවලේ යනකොට අනිත් වාහන වලට ලයිට් එළියට පේන්නේ නැතුව යනවා සමහර වෙලාවට. ඒක නිසා තමයි මේ උපදෙස් දීලා තියෙන්නේ. ඉතින් සමහර බයිසිකල් මේ ඊට පස්සේ ළමයි අර යන එක තියෙනවා ඉස්සරහින් අර ළමයින්ට වාඩි වෙලා යන එක හදලා ඊට පස්සේ මේ තව තියෙනවා පිටිපැත්තේ ඇදගෙන යන්නේ ඒවා බඩු ප්‍රවාහණය කරන්න බයිසිකල් හදලා තියෙනවා. ඔය විදිහට වැඩ ගොඩක් තියෙනවා ඉතින් බයිසිකල් වලින්. මම හිතන්නේ මේ බයිසිකල් ලංකාව වගේ රටකට බයිසිකලේ තමයි හොඳ කියන්නේ මේ එකක් මේ ලංකාවේ කොළඹ වගේ ප්‍රධාන නගරවල අනිත් නගරවලත් එහෙම ඇති වෙච්ච දූෂණය පරිසර දූෂණය අනිත් එක ඉන්ධන ප්‍රශ්නය ඩොලර් යන එක ඒ වගේ ඒවා ඉතුරු කරගන්න පුළුවන්. මම හිතන්නේ ලංකාවේ බයිසිකල් වලට මිනිස්සු හුරු කෙරුවොත් අනිත් එක ලංකාවේ තියෙන සෞඛ්‍ය තත්ත්වයත් හොඳයි මිනිස්සුන්ගේ බයිසිකලේ ගිහලා ඒකට ප්‍රධානම කරන්න තියෙන්නේ මේ යටිතල පහසුකම් හදලා ඒකට මිනිස්සු උනන්දු කරන එක මිනිස්සු දිල් ගන්න ඕනේ ඒක. යටිතල පහසුකම් කියන්නේ මේ වගේ පාරවල් හදලා ඊට පස්සේ මිනිස්සුන්ට බයිසිකල් එක හයර් එකට ගන්න දවසට හරි කොහොම හරි රෙන්ට් එකට ගන්න මේ ඒ ක්‍රමයක් හදලා
ඊළඟට මිනිස්සුන්ට පාසුකම් දුන්නා නම් මිනිස්සු මං හිතන්නේ බයිසිකල් වලට හුරු වෙනවා. ඒක නිකන් අර ස්ටයිල් එකක් වගේ වුණාම ඒක මිනිස්සු යනවා අනිවාර්යෙන්ම. දැන් ලංකාවේ ස්ටයිල් එක මේ පිළිගන්නේ කාර් එකේ ගියාමනේ. දැන් ඒක මේ බයිසිකලේ වගේ ගියාම පිළිගන්නේ නැහනේ. දැන් මෙහෙ එහෙම එකක් නැති නිසා මිනිස්සු ඉතින් කාර් එකේ යන කවුරුත් බයිසිකල් මිනිස්සු යන්න උනන්දු වෙනවා. දැන් උදේට මේ පාරවල් ගියන වැඩ කරන වෙලාවට වැඩ කරන වෙලාවට මේ පාරවල් පිරලා මේ හයිවේ එකේ වගේ සෙනග උදේට යන්න බැරි තරමටම සෙනග උදේට වැඩ කරන වෙලාවට. ඉතින් මං හිතන්නේ මේ ලංකාවේ අපේ ඉන්ධන ප්‍රශ්නෙටයි තෙල් ප්‍රශ්නෙටයි පරිසර දූෂණයටයි හොඳම එකක් තමයි ලංකාවේ. ටිකක් ප්‍රශ්නේ තමයි. ඒ වුණාට මේ වගේ ඉලෙක්ට්‍රික් බයිසිකලයක් ගන්න පුළුවන් නම් මේ වගේ ලංකාවෙත් මං හිතන්නේ තියෙනවා මේ වගේ බැටරියෙන් දුවන වාහන මේ බැටරියෙන් දුවන බයිසිකල්. ඉතින් ඒ වගේ බයිසිකල් වලට මිනිස්සු උනන්දු කරනවා නම් මිනිස්සු මං හිතන්නේ යා ඊ ලංකාවෙන් දුර ගමන් නෙමෙයි කෙටි ගමන් තියෙන කිලෝමීටර් 2-3ක් වගේ යන්නේවා වැඩට යන්නේවා බයිසිකල් නවත්තන්න පාකින් ඒව හැදුවා මං හිතන්නේ මිනිස්සු උනන්දු වෙයි. එහෙම නැතුව මේ වාහන ගන්න කියලා මිනිස්සු උනන්දු කරන්නේ ඒකේ තේරුමක් නැහැ. මිනිස්සුන්ට වාහන ගන්න විශාල වශයෙන් ධනය අපේ ලංකාවේ අපේ සල්ලි මොකද විදේශ විනිමය පිටරට යනවා තෙල් ගන්න ගියාම ඒව අඩු කරගන්න පුළුවන් මං හිතන්නේ මේ වාහන මේ වගේ බයිසිකල් ප්‍රොමෝට් කරුවොත් එහෙම. මම වැඩ කරන තැන නගර සභාවේ එක නගරාදී නගර සභාවේ ඉන්න එක ඒ කියන්නේ නගර සභිකෙක් එයා ඉපදිලා තියෙන මේ ඕලන්දේ නෙදර්ලන්තේ ජාතිකයෙක් එයා. එයාගේ රැස්වීමක් තිබුණා බයිසිකල් ගැන මං වැඩ කරන නගරේ බයිසිකල් ගොඩක් ප්‍රොමෝට් කරලා තියෙනවා නගර සීමාව ඇතුලේ. එයාගේ රැස්වීමක් තිබුණා ඒක දවසක බයිසිකල් ගැන මං ඒ රැස්වීමට සම්බන්ධ වුණා. දැන් මේ අවුරුදු ගානකට කලින් කතාවක් මම මේ කියන්නේ. එයා කිව්වා මේ නෙදර්ලන්තේ කොහොමද මේ බයිසිකල් ප්‍රොමෝට් කරේ කියලා. ඒ කාලේ මේ මට හරියට දින මතක නැහැ දින වකවාන. ඒ කාලේ කියා කියපු කතාවක් තමයි මේ යාර තෙල් හිඟයක් ආපු කාලේ මං හිතන්නේ අවුරුදු 50කට වගේ කලින් ලෝක ඉන්ධන අර්බුදයේ ලෝකයේ ආපු දවස්වල නෙදර්ලන්තේ කල්පනා කරුවලු කොහොමද මේ ඉස්සරහට ඉන්ධන මේ තෙල් අර්බුදයට කොහොමද මුහුණ දෙන්නේ කියලා. එතකොට රජය ඒ හිටපු ඒ විවිධ අංශවල ඉංජිනේරුවෝ ඒ ක්ෂේත්‍රයේ විවිධ දක්ෂකම් තියෙන අය විවිධ ක්ෂේත්‍රවල ඉන්න වැදගත් කියන්නේ විවිධ ක්ෂේත්‍රවල ඉන්න අදාළ නිලධාරීන් ගෙනල්ලා ඒකට ලොකු සාකච්ඡාවක් කෙරුවලු. කොහොමද මේ ඉන්ධන හිඟයට පිළිතුරට මොකද්ද කරන්නේ කියලා. ඊට පස්සේ ආපු අදහසක් තමයිලු මේ අපි එනම් මේ බයිසිකල් පාපැදී ප්‍රොමෝට් කරමු කියලා. ඒ සඳහා විශාල ඒගොල්ලෝ වැඩ පිළිවෙල හදලා පාපැදී හදන්න පටන් අරගෙන බයිසිකල් හදන්න පටන් අරගෙන තමයි අවුරුදු 25කට විතර කලින් 25කට විතර කලින් කතාවක් මම කියන්නේ. ඊට පස්සේ තමයි දැන් ඕලන්තේ අද මේ තත්ත්වයට අවිල්ලා තියෙන්නේ. දැන් ඕලන්තේ නෙදර්ලන්තේ ඇම්ස්ටර්ඩම් වල බයිසිකල් මේ අගමැති යන්නේ බයිසිකලෙන්. එහෙ කවුරුත් මේ කියලා අගමැතිලාට විශේෂ වාහන එහෙම ඇත්තේ නැහැ ඉතින්. ඕන කෙනෙකුට බයිසිකලෙන් යන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඒ නෙදර්ලන්තේ ජනගහනයටත් වඩා එහෙ තියෙනවලු බයිසිකල්. ඕගොල්ලන්ගේ මං කලින් කිව්වා වගේ ඕගොල්ලන්ගේ පර්ස් එකට හොඳයි බයිසිකලෙන් යන්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේ මේ තැන් වලට හොඳයි පරිසරයට හොඳයි. අනිත් එක තව වචනයක් බයිසිකලයට මේ පන්සෙන් කියන්නේ වෙලෝ කියලා. සංස්කෘත භාෂාවෙන් කියන්නේ. ඒ වෙලෝ කියන එකට මේ සංස්කෘත භාෂාවේ සාහිත්‍යමය භාෂාවෙන් කියන්නේ ලපටිත් පෙන් කියලා කියන්නේ. ලපටිත් පෙන් කියන්නේ මේ කුංචි රජින කියන එක. කියන්නේ පාරේ ඉන්න රජින තමයි මෙයා. එහෙනම් මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා බයිසිකල් යන්න. ඕකේ ජය වේවා. මගේ YouTube channel එකට subscribe කරන්න කමෙන්ට් කරන්න. ඕකේ